කියන්න මොකක්ද? මට හොරෙන් බැලුණා ඒක. ඔබ මොනවද මේ ප්‍රොජෙක්ට් එක කළේ කියපන්? හායි යාළුවනි දුලාන් ඔන් කැම් YouTube channel එකට සාදරයෙන් ඔන්න අදත් ඔයාලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පහුගිය දවසක දෙවන වසර සහෝදරත්වයේ සහ කැම්පස් රේඩියෝ එක් වෙලා කරපු ප්‍රාණ ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් මේ ප්‍රාණ ප්‍රොජෙක්ට් එක කොහොමද උනේ? මොකද්ද ප්‍රාණ ප්‍රොජෙක්ට් එක කියන්නේ? කැම්පස් ඇතුලේ යන ප්‍රොජෙක්ට් කියන්නේ මොනවද? ඒ ප්‍රොජෙක්ට් වලට ඔයාලා සම්බන්ධ වෙන්න ඕනද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලමු. ආයල්නි මේ ප්‍රාණ ප්‍රොජෙක්ට් එක මේක කරන්නේ අපේ සෙකන්ඩ් ඉයර් එක. අපේ දෙවන වසර තමයි කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපේ. ඉතින් ප්‍රාණ ප්‍රොජෙක්ට් එක හෙට තමයි තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකට හැමෝම වැඩ මෙතන. අපේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. තව පොඩි වෙලාවකින් අපේ ප්‍රාණ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. හරි මම ඔයාලට කියන්නම් දැන් ප්‍රාණ ප්‍රොජෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා. ප්‍රාණ ප්‍රොජෙක්ට් එක කියන්නේ දෙවන වසර සහෝදරත්වයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ එක් වෙලා වසරක් පාසා පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුරක්. ඉතින් මේ වසරේදී ඒක කරන්න තිබ්බේ අපේ ඊය එකට. ඉතින් අපි දවස් ගානක් තිස්සේ මහන්සි වෙලා මේ වැඩේ සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනි. කැම්පස් ඇතුලේ මේ වගේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අපේ කැම්පස් එකේ විතරක් නෙවෙයි ලංකාවේ සියලුම කැම්පස් වල මේ වගේ විවිධාකාර ප්‍රොජෙක්ට්ස් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයාලට මේ ප්‍රොජෙක්ට් වලට කැම්පස් ආවන් පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ළමයි මේ වගේ ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ වෙලා ඔයාලා වැඩ කරන්න. මොකද ඒක ඔයාලගේ ජීවිතයට ගොඩක් වටිනවා. ඇත්තටම මේ වගේ වැඩක් අපිට තනියෙන් කරන්න බෑ. මේ වගේ වැඩක් කරන්න අපිට ගොඩාක් අයගේ උපකාර ඕන. ඉතින් අපිට මේ වැඩේ කරන්න ගොඩක් අයගේ උදව් හම්බුණා. එයාලගේ උදව් එක්ක අපිට මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් වුණා. ඒ වගේම කියන්න ඕනි අපි මේ ලේ දන් දීමේ කඳවුර පැවැත්වුවේ හොරණ හොස්පිටල් එකත් එක්ක සම්බන්ධ වෙලා. මට බැරි. ඉතින් අපි ලේ දන් දීමේ කඳවුර පටන් ගන්න දැන් සියලු වැඩ කටයුතු සූදානම්. හොස්පිටල් එකේ ස්ටාෆ් එකක් දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අපේ ලේ දන් දීමේ කඳවුර ආරම්භ කරන්න. कैंपस रेडियो प्राण व्यापෘතිය නියමිත ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ මේ ප්‍රැක්ටිස් එකකින් මේ ව්‍යාපෘතිය ඉතාමත්ම වැදගත් පිළිවෙලක් විදිහට අපි පුරණ ඒජන්ට් ස්ටික් මාරුවල සමග සම්බන්ධ වෙලා කරන්නේ. අපිත් එක්ක අත්කර දැනගත්තේ कैंपस रेडियो සමගින් දෙවන වසර හරි එදෙන එවන පුරුදු දුන්නාම ඉතින් මේ විදියට පටන් ගත්ත ලේ දන් දීමේ කඳවුර සාර්ථකන්දමින් අපිට කරගෙන යන්න පුළුවන් වුණා. මේ වැඩේට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් වගේම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය වගේම
විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ප්‍රජාවටත් මේ වැඩේට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. අපේ වීඩියෝ කර අනේ වීඩියෝ කරන්නේ. දැන් බොරුවට වැඩ කරනවා. වැඩ කරනවා. ඉතින් අපි ලේදන් දෙන්න ආපු අයට මතක සටහනක් විදියට පුංචි පැලයක් තෑගි කළා. ඔව් ඈ මේ ප්‍රොජෙක්ට් එකේ අවසානයේදී අවසානයේ තාමත් හොඳ සාර්ථකයි. හායි. අපි දැන් දසාත කරනවා ඇත්තටම මේ ලේදන් දීමේ කඳවුරට විශාල පිරිසක් සහභාගී වුණා. අපි හිතුවටත් වඩා විශාල පිරිසක් ලේදන් දීමේ කඳවුර සඳහා රුධිරය පරිත්‍යාග කරන්න ඇවිල්ලා හිටියා. මම මචං තැඹිලි කැපුවා. ඊට පස්සේ බයිසිකලේ ට්‍රාන්ස්පෝර්ට් වැඩේ කරා එච්චරයි. ප්‍රොජෙක්ට් එකේ අවසාන අන්තිමට ඇවිල්ලා තියෙන මොකද හිතෙන්නේ මචං? අපි හිතුවේ ඉතින් ලබන්නේ කියලා. ලස්සනට වැඩේ අපි කළා. ලස්සනට උනා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ලේදන් දීමේ කඳවුරේ අවසාන අදියරට. ඉතින් උදෑසන ඉඳලා හවස් වෙනකම් මේ ලේදන් දීමේ කඳවුර අපේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්වුණා. විශාල පිරිසක් අපේ වැඩේට සහයෝගය දැක්වුවා. ඒ වගේම මේ වැඩේ සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. දවස් ගානක වැඩක් මේ විදියට අතිසාර්ථක අන්දමින් අපිට අවසන් කරගන්න පුළුවන් වුණා. හැමෝගෙම කැපවීමෙන් හැමෝගෙම උත්සාහයෙන් තමයි මේ ව්‍යාපෘතිය කළේ. ඉතින් මේ ව්‍යාපෘතිය මේ විදියට ඉතා සාර්ථක අන්දමින් අපිට අන්තිමේදී අවසන් කරන්න හැකියාව ලැබුණා. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. දිගටම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් දැන් මෘදුලානොන් කැම YouTube channel එක subscribe කරන්න.